මෙතනින් තමයි කබාන එකට යන්න. ඇතුළට ආපු ගමම්ම මෙන්න මේ වගේ ලස්සන සෝෆා එකක් තියෙනවා. මේ පැත්තෙන් පොඩි ටේබල් එකකුයි පුටු දෙකකුත් තියෙනවා. ටීවී එක මෙන්න මෙතන. ෆෑන් එකකුත් තියෙනවා. ෆෑන් එක තිබුණට AC එකකුත් තියෙනවා. AC එක තියෙන්නේ මෙන්න මෙතන. oven toaster වතුර උණු කරගන්න ජග් එකක්. ෆ්‍රිජ් එක තියෙනවා. ෆැන්ට්‍රි එකේ ඔයාලට ඕනි කරන පිංගම් කෝප්ප මේ හැම දේම තියෙනවා. කෑම හදාගන්න ඕනි දේවල් මෙන්න මෙතන තියෙනවා. ඉලෙක්ට්‍රික් ලිපකුත් තියෙනවා. මෙතනින් උඩට ගියාම තමා බෙඩ්රූම් එක තියෙන්නේ. අපි උඩට ගිහින් බලමු මොන වගේද කියලා. මෙන්න මෙහෙම ඩබල් බෙඩ් එකක් තියෙනවා. මෙතනත් තව පුටුවක් තියෙනවා. ඇඳුම් දාගන්න රැක් එකක්. මේ වගේ සයිඩ් ටේබල් දෙකක් තියෙනවා. මේකේ ලාච්චුත් තියෙන ඔන්න ඔයාලට ඕනි දෙයක් දාගන්නත් පුළුවන්. මේක තියෙන විශේෂම දේ තමයි මෙතන උඩ කොමඩ් එකකුත් තියෙනවා. වොෂ්රූම් යන්න ඕනේ වුණොත් පහළටම යන්න ඕනේ නැහැ. හරි. මෙතන තමයි මම ආසම තැන. අපි ගිහිල්ලා බලමු. කොහොමද තියෙන view එක? පට්ටම ලස්සනයි නේද? ඔය ඉස්සරහින් පේන්නේ පොල්වත්ත ගඟ. පූල් එකත් එක්ක කොහොමද view එක? මෙන්න මේ පැත්තේ තව කබාන එකක් තියෙනවා. ඔතනින් එහා පැත්තේ පොඩි කැලෑවක් තමයි තියෙන්නේ. මේ තව කබාන එක. මම ආසම මෙතන තියෙන view එක. මේ පේන්නේ වැලිගම බීච් එක. මෙතනින් නම් වැලිගම බීච් එකට කිලෝමීටර් 2ක් වගේ තමයි තියෙන්නේ. හැදෙනවා. ලංකාවේ ඉඳලා මේ ලොකේෂන් එක. කොහොමද ලස්සන? කොහොමද? දාන්න බැරිද ලස්සන ඉන්නේ? මෙන්න මෙතනින් ඇතුළට යන්න පුළුවන්. මෙතන පුදුම නිදහසක් තියෙන. කපල් එකකට මාරම නිදහසේ ඉන්න පුළුවන්. හනිමූන් එකටත් කපල් මෙතෙන්ට එනවා. කොහොමද දෙන්නත් එක්ක මෙතෙන්ට වෙලා කොෆි එකක් බොනකොට යාළුවොත් එක්ක සෙට් වෙන්න උනත් මෙතන නම් නියමයි නේද? කපල්
කපල් එකකට රුපියල් 12000ක් තමයි වෙන්නේ. බුකින් එකක් දාගන්න මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න.